අයිබෝවන් ජෝපියස පිත් මදූෂා මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද මුලින්ම කතා කරන්න යන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් ගැන. මේ වීඩියෝ එක මේ වෙනකොට භූගෝල විද්‍යාව විෂය හදාරන දරුවන්ට වගේම භූගෝල විද්‍යාව විෂය හෝ විෂයක් තෝරා ගැනීමේ අභියෝගයකට මුහුණ දීලා ඉන්න දරුවන්ට භූගෝල විද්‍යාව විෂය ගැන මොනවද දැනගන්න ඕන කියලා මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා භූගෝල විද්‍යාව විෂය කියන්නේ මොකක්ද? භූගෝල විද්‍යාව විෂයේ තියෙන අන්තර්ගතය මොකක්ද? මොනවද අපි භූගෝල විද්‍යාව විෂයේදී ඉගෙන ගන්න කියලා අපි මේකෙදි කතා කරන්න යනවා. ඉතින් රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක. හරි. එතකොට අපි මුලින් බලමු මොකද්ද මේ භූගෝල විද්‍යාව විෂය කියලා කියන්නේ. භූගෝල විද්‍යාව කියලා කියන්නේ පුතේ සාමාන්‍ය කියන විදිහට සාමාන්‍යයෙන් භූගෝල විද්‍යාඥයන් නිර්වචනය කරන විදිහට භූගෝල විද්‍යාව යනු මිනිසා හා පරිසරය අතර තියෙන සම්බන්ධතාවය අධ්‍යයනය කරන විෂයක්. එතකොට තව භූගෝල විද්‍යාඥයන් පිරිසක් ඉන්නවා මේක හරි කැමති නිර්වචනයක්. භූගෝල විද්‍යාව විෂය කියලා කියන්නේ සියලුම විද්‍යා විෂයන් අතර තියෙන නැත්නම් සියලුම විද්‍යා විෂයන්ගේ අම්මා කියලා තමයි හඳුන්වන්නේ. සියලු විද්‍යා විෂයන්ගේ මව විදිහට අපි භූගෝල විද්‍යාව හඳුන්වනවා. ඒ අතර තව භූගෝල විද්‍යාඥයන් පිරිසක් කියන විශේෂයෙන්ම වොන් හම්බෝල්ට්, කාල් රිටර් වගේ අය කියනවා භූගෝල විද්‍යාව විෂය කියලා කියන්නේ මිනිසා සහ පරිසරය අතර තියෙන සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමක්. එතකොට තවත් භූගෝල විද්‍යාඥයන් පිරිසක් කියනවා පෘථිවියේ තියෙන අවකාශීය විවිධත්වය ගැන අධ්‍යයනය කරන විෂයක් තමයි භූගෝල විද්‍යාව කියලා කියන්නේ. මේ මොන නිර්වචනය ගත්තත් සමස්තයක් විදිහට ගත්තම භූගෝල විද්‍යාව කියලා කියන්නේ මිනිසා සහ පරිසරය අතර තියෙන සම්බන්ධතාවය කාලිකව සහ අවකාශීය වශයෙන් අරගෙන අධ්‍යයනය කරන එකට. ඒ කියන්නේ මිනිසා කොහොමද පරිසරයට බලපාන්නේ? පරිසරය කොහොමද මිනිසා විසින් ප්‍රයෝජනයට ගන්නෙ? මේ දෙක අතර තියෙන අන්තර් සම්බන්ධතාවය මොන වගේද? භූගෝල විද්‍යාවේදී මේ අන්තර් සම්බන්ධතාවය නිසා ඇතිවන ගැටලු බලපෑම් නැත්නම් ඒවට විසඳුම් මෙන්න මේ වගේ ගොඩාක් විහිදුණු විෂයක් විදිහට තමයි අපි භූගෝල විද්‍යාව අධ්‍යයනය කරන්නේ. ඉතින් සමස්තයක් විදිහට ගත්තම මේක පරමාර්ථය තමයි මේ විෂය ඉගෙන ගැනීමේ මේ විෂයෙන් ලබා ගන්න දැනුම තුළින් භූගෝල විද්‍යාඥයා බලාපොරොත්තු වෙනවා දැන් මේ ලෝකය ගැනනේ අපි අධ්‍යයනය කරන්නේ. මේකෙන් අවසාන ප්‍රතිඵලය මිනිසා සහ පරිසරය අතර තියෙන සම්බන්ධතාවයෙන් නිසා ගොඩනැගුණු ගැටලු විවාදිත තියෙනවා නම් මේවාට නිසියාකාර විසඳුම් සෙවීම. මේක තමයි ප්‍රධාන පරමාර්ථය. කොහොම වුණත් මම හිතනවා දැන් භූගෝල විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් එන්න ඇති කියලා. ඒ වගේම අපි දැනගන්න ඕනේ උසස් පෙළට භූගෝල විද්‍යාව විෂය හදාරන දරුවෙක් නම් මොනවද මේ විෂයේ තියෙන අන්තර්ගතය? භූගෝල විද්‍යාවේ අන්තර්ගතය තමයි විශේෂ ශාස්ත්‍ර තුනක් යටතේ තමයි අපි මේ ඉගෙන ගන්නෙ. එකක් තමයි භෞතික භූගෝල විද්‍යාව. ඒ කියන්නේ පෘථුවියේ භෞතික සැකස්ම ගැන අපි ඉගෙන ගන්නවා. මේකෙදි අපි ඉගෙන ගන්නවා ගොඩක් දුරටම කොහොමද මේ පෘථිවිය සකස් වෙලා තියෙන්නේ? පෘථිවි ව්‍යුහය ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ පෘථිවියේ තියෙන ඛනිජ, පස, පාෂාණ ගැන ඊට පස්සේ පෘථිවියේ සමස්ත භූරූපයේ නිර්මාණය වීම ගැන අන්තර්ජන්‍ය බලවේග මගින් භූරූප නිර්මාණය වගේම බහිර්ජන්‍ය බලවේග ඊට පස්සේ පස ජලය ඊට පස්සේ දේශගුණය ගැන දේශගුණ වෙනස් වීම ගැන මෙන්න මේ වගේ විහිදුණු කොටසක් තමයි තියෙන්නේ භූගෝල විද්‍යාවේ භෞතික ශාස්ත්‍රයේදී. අපි ඒ ගැන ඉගෙන ගන්නවා භූගෝල විද්‍යාවේදී. ඒ වගේම මානුෂ භූගෝල විද්‍යාව දෙවෙනි ශාස්ත්‍රය. මානුෂ භූගෝල විද්‍යාවේදී ඉගෙන ගන්න අපි මිනිසා සහ පරිසරය අතර තියෙන සම්බන්ධතාවයෙන් ගොඩනැගුණු මානුෂ භූදර්ශනය ගැන. ඒකෙදී ජන සංඛ්‍යාව, ජනාවාස නිර්මාණය, ගෝලීයකරණය, නාගරීකරණය,
කර්මාන්ත, සංචාරක කර්මාන්තය මෙන්න මේ වගේ දේවල් ගැන අපි කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා. ඒ වගේම වැදගත් විෂය කොටසක් තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාව. මොකද ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා කියන්නේ? ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා කියන්නේ අපි මේ භූගෝල විද්‍යාව වගේ විෂයක් ඉගෙන ගන්නකොට ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. හරි ප්‍රායෝගික විෂයක් තමයි භූගෝල විද්‍යාව කියලත් කියන්නේ. ඒත් භූගෝල විද්‍යාව වගේ විෂයක් හරියට අධ්‍යයනය කරනකොට අපිට ඒකට උපයෝගී කරගන්නා විවිධ ටූල්ස් තියෙනවා. ප්‍රායෝගික දේවල්. උදාහරණයක් විදිහට අපි භූගෝල විද්‍යාව හදාරනකොට ඒක පහසුවෙන් තේරුම් ගන්න, අවබෝධ කරගන්න අපි ගන්නවා සිතියම් උපයෝගී කරගන්නවා. සංඛ්‍යාන කොටස් උපයෝගී කරගන්නවා. ඒ වගේම නවීන තාක්ෂණික ක්‍රමවේද GIS, GPS, RS වගේ ඊට 150,000 භූලක්ෂණ සිතියම් ගැන මෙන්න මේ වගේ විෂය කොටසක් තමයි ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියලා කියන්නේ. ඒතර ඔන්න ඔය භෞතික භූගෝල විද්‍යාව, මානුෂ භූගෝල විද්‍යාව සහ ප්‍රායෝගික භූගෝල විද්‍යාව කියන කොටස් තුනෙන් තමයි ඔයාලගේ උසස් පෙළ විෂය නිර්දේශය සකස් වෙලා තියෙන්නේ. ඒ අනුව තමයි භූගෝල විද්‍යාවේදී ඔයගොල්ලෝ අධ්‍යයන කටයුතු සිදු කරගන්නේ. ඉතින් මම හිතනවා භූගෝල විද්‍යාව ගැන ඔයාලට අවබෝධයක් එන්න ඇති. ඉතින් අදට අපි වීඩියෝ එකකින් නවත්තනවා. ඊළඟ දවසේ වීඩියෝ එකකින් හමු වෙමු. ඒකෙදි මම කතා කරන්න කැමති හරියට කොහොමද මුල ඉඳලා භූගෝල විද්‍යාව විෂයට රෙඩි වෙලා අවසානයේ ඒ සාමාර්ථයකට යන්නේ කොහොමද වැඩ කටයුතු මුල ඉඳලම කරගෙන යන්නේ මේ ගැන කතා කරන්න කැමති. ඉතින් අදට සමුගන්නම් එහෙනම් සුබ දවසක් වේවා.